හලෝ ළමයි කොහොමද ඔයාලට? අද ගොඩාක් කට්ටිය අවුරුද්දෙන් පස්සේ වැඩ පටන් ගන්න පළවෙනි දවස. මම නම් අද දවසේ උදේ වරුවේ ෆ්‍රී. හවස තමයි මට වැඩ තියෙන්නේ. ඒක නිසා මම අද උදේට කොල කැඳ හැදුවා. මේක බීලා ඉක්මනට රෙඩි වෙන්න ඕනේ. බඩු වගේක් තියෙනවා ගේන්න යන්න. ඔන්න අපි දැන් TFS එකට ආවා. මොකද මට වවුචර් එකක් හම්බුණා අවුරුද්දට. ඒකේ මොන හරි ගන්න කියලා. බඩු ටික අරගෙන එළියට එනකොට හොඳටම වහිනවා. ඒකේ පාකින් නැති නිසා අපි වෙන තැනක පාක් කරේ අපිට යන්න විදිහක් නැතුව අපිට වාඩි වෙලා බලාගෙන හිටියා. ඔහොම ඉන්න ගමන් ටක් ගාලා වැස්ස අඩු වුණා. අපි දැන් දුවලා ගිහලා කාර් එකට නැගලා එහෙම අපි දැන් මාළු ගන්න කොස්සත්තට. මාළු ගන්න ගොඩාක් පොලිම කටේ ඉන්නවා. මගේ නම්බර් එක කියනකන් ඉඳලා ඒ ටිකත් අරගෙන අපි දැන් එහෙම ගියා චිකන් ගන්න. චිකනුත් ගොඩක් තිබ්බේ නෑ. ඒවත් ඉවර වෙලා අවුරුද්දට කවුද ළමයි මෙච්චර කාලා තියෙන්නේ? තියෙන ටිකෙන් කොහොම හරි ඩෝරටයි අපිට චිකනුත් අරගෙන ඉක්මනට ගෙදර ආවා. මට තියෙනවා මහා මුතු ලෙඩක්. කොහේ හරි යනකම් ඉවසිල්ලක් නෑ යන්න ඕනි. හැබැයි කොහෙට ගියාම ගෙදර එනකම් ඉවසිල්ලක් නෑ. ඔයාලටත් එහෙම තියෙනවද එක එක ලෙඩ? දෙන්නත් එකම එළියට යන්න හැමෙන්නේ ගොඩක් කලතුරකින් නිසා ගියපු වෙලාවේ මට ඕනේ හැමතැනට මෙයාවත් එක්ක කරගෙන ගිහිල්ලා බොරු ටික ඔක්කොම ගත්ත කොහොමද? දැන් ඉතින් කියව ඉන්න වෙලාවක් නෑ. වැඩ ගොඩාක් තියෙනවා කරන්න. ගෙනපු මාළු ටික ඔක්කොම සුද්ධ කරලා ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ. නැත්තම් ෆ්‍රිජ් එකේ තියලා ආයෙත් අරගෙන සුද්ධ කරන්න ගියම එපා වෙනවා. මුලින් මේ වැඩේ කරන්න ඕනේ කියලා හිතලා මාළු ටික ඔක්කොම එළියට අරගෙන ඒ ටික ඔක්කොම සුද්ධ කරා. හැබැයි මම පැයකින් විතර ඔක්කොම මාළු ටික සුද්ධ කරලා දැම්මා. ඊට පස්සේ මෙන්න මම TFS එකෙන් ගත්තා පොප්සිකල් හදන එක. ආයෙ අපි දෙන්නට ප්ලේට් දෙකක් ගත්තා. අපි යමු දැන් පොප්සිකල් හදන්න. ගෙදර අඹ වගේක් තිබ්බා. මං ඒ අඹ ඉදිලා වැඩි නිසා පොඩි කෑල්ලකට කපලා ෆ්‍රීසර් කරලා තිබ්බේ. ඒ ටික අරගෙන දෙහි ගෙඩියකුත් ඒකට දාලා මම පොප්සිකල් හදන්න තමයි යන්නේ. ගොඩාක් වතුර ගතියට ගත්තේ නෑ. පොඩි තික් පේස්ට් එකකට තමයි මම හැදුවේ. මං හිතුවා එතකොට පොඩ්ඩක් රස වෙයි කියලා. නැත්තම් අර ඉස්සර අපි පොඩි කාලේ කපු අයිස් පැකට් වගේ වෙයි වතුර වගේ වෙන නිසා මෙන්න මේ විදිහේ ටික හදාගෙන උඩින් අර දාන කෑලි ටිකක් දාගෙන සෙට් වෙන්න තියන්න තමයි යන්නේ. පැය 2-3ක් වගේ යයි මේක සෙට් වෙන්න. ඒක සෙට් වෙන්න දාලා අර ඉතුරු වෙච්ච මැංගෝ පේස්ට් එකට තව වතුර ටිකකුයි ඒ ඕනි දේවල් දාලා මම ජූස් එකකුත් හදාගෙන ඒකත් බොන ගමන් ඉව්වා. ඔන්න ඉක්මනට මම උයලා ඉවර වෙලා කෑම බෙදාගෙන කන්න තමයි හදන්නේ. අද වැඩි දේවල් හැදුවේ නෑ. පොඩි දේවල් ටිකක් තමයි හැදුවේ. චූටි කාලෙන් නම් කන්න ආස මෙන්න එකක් තමයි මම හැදුවේ. සුදු බත් වේලා පොල් සම්බෝලයි පොඩි මාළු බැදලා තව සැරට ඕන නිසා මිරිස් කරලුත් බැත්තා. මේ මෙනු එකට මං වගේම ඔයාලත් ආසයිද? මං ගිහින් එන්නම්. බයි බයි.